Good morning. කොහොමද ඉතින් ඔයාලට? අද 2024 නොවැම්බර් 11. මම දැන් ඉන්නේ මෙල්බර්න් එයාපෝට් එකේ. ඉතින් හරිම එක්සයිටඩ් ජර්නි එකකට තමයි දැන් මම ලෑස්ති වෙන්නේ. ඉතින් PhD ස්ටුඩන්ට් කෙනෙක් විදියට මම මගේ ෆස්ට් ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් එකට යන්න තමයි මේ දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මම යන්නේ නිව්සීලන්ඩ්. ඉතින් දැන් ඉන්නේ මෙල්බර්න් එයාපෝට් එකේ. මගේ බෑග්ස් චෙක් ඉන් කරලා ඩියුටි ෆ්‍රී එකෙන් තමයි මේ දැන් ඉස්සරහට යන්නේ ෆ්ලයිට් එක ගන්න ගේට් එක ළඟට. ඉතින් මට හිතුණා මේ ජර්නි එක වීඩියෝ කරන්න මට මෙමරි එකක් විදිහට තියාගන්න. ඒත් එක්කම මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් දැන් ෆ්ලයිට් එකට බෝඩ් වෙන ගමන් තමයි ඉන්නේ. මෙල්බර්න් ඉඳලා ඔක්ලන්ඩ් වලට යන ෆ්ලයිට් එක තමයි. ඉතින් ජර්නි එක පැය 3ක්. ඔව් ඒ වගේ තමයි ඔක්ලන්ඩ් වලට තියෙන්නේ. ඉතින් දැන් යාළුවෝ එක්ක තමයි යන්නේ. ඉතින් හැමෝම එක එක තැන්වල සීට්ස් වල තමයි ඉන්නේ. ඉතින් මම ඉන්නෙත් වින්ඩෝ සීට් එකක් ළඟ. ඉතින් මුලින්ම අපි ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් කරන නිසා අපිට ඩික්ලරේෂන් ෆෝම් එක තියෙනවා. ඉතින් ඒකත් ෆිල් කරලා දැන් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මුලින්ම වතුර එකක් තමයි ඉල්ලගත්තේ. ඉතින් දැන් ජර්නි එක ස්ටාර්ට් කළා මෙල්බර්න් to ඕක්ලන්ඩ්. ඉතින් මේ විදියට හැමෝම ඉතින් කරන්නේ ඔක තමයි. ෆ්ලයිට් එකේ යනකොට මැප් එක දිහා බලාගෙන යනවා. තව කොච්චර වෙලා තියෙනවද? දැන් කොහෙද ඉන්නේ? ඒ විදියට. මමත් ඒ වගේ තමයි. ඉතින් මම හිතන විදිහට මේ ගමනේ ගොඩක්ම අපිට තියෙන්නේ මුදිට උඩින් යන්න. මොකද මෙල්බර්න් ඉඳලා නිව්සීලන්ඩ් වලට තියෙන්නේ මුදි තමයි අපිට ක්‍රොස් කරන්න තියෙන්නේ. ඉතින් මීල්ස් වලට මම අත ගත්තේ ෆෘට්ස්. මොකද මේකේ සර්ව් කරේ සෑන්ඩ්විචස් එහෙම බට් ඒ වගේ එක මීට් තියෙනවා. ඉතින් මම මීට්ස් වලට ඇලර්ජි තියෙන නිසා මම මේ වෙලාවේ ඉල්ලුවේ ෆෘට්ස් විතරයි and apple juice. ඉතින් ටිකක් ගාලා යද්දි බෝරින් නිසා මූවි එකක් නොත් බැලුවා. and මේ තියෙන්නේ මැප් එක බලනවා අපි මේ පහලට එන්න ඕනි ආයේ ඕක්ලන්ඩ් ඉඳලා පාම්ස්ටන් නෝර්තට තව ෆ්ලයිට් එකකින්. ඉතින් දැන් ඔයාලා දන්නවා ලෑන්ඩ් කරන්න තව ලෑස්ති වෙලා ඉන්නේ. ලස්සන view එකක් තියෙනවා. and then අපි ඉන්නේ ඕක්ලන්ඩ් එයාපෝට් එකේ. ඉතින් දැන් තමයි තියෙන්නේ අපේ බෑග්ස් ක්ලියර් කරගෙන ඔක්කොම ටික කරලා එළියට ආවිල්ලා අපි ටැක්සි එකක් දාගෙන අපි මුලින්ම යන්නේ අපි ඇකොමොඩේට් වෙන තැනට. ඉතින් එදා රෑ අපි සිටි එකේම හොටෙල් එකක් බුක් කරලා හිටපු නිසා අපි ආවා සිටි එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් මේ තියෙන්නේ ඕක්ලන්ඩ් වල ස්කයි හයි ටවර් එක. ඉතින් මම හිතනවා ඒක ඕක්ලන්ඩ් සිටි කිව්වම number 1 iconic place එකක්. ඉතින් ඒත් එක්කම අපි පොඩ්ඩක් ස්ට්‍රීට්ස් වල ඇවිදලා එක්ස්ප්ලෝර් කරා. ඉතින් ඇත්තටම ලොකු ටයිම් එකක් අපිට ඕක්ලන්ඩ් වල ස්ටේ වෙන්න ලැබුණේ නැහැ. මොකද ඊළඟ දවසේම අපිට යන්න තිබුණා අපේ කන්ෆරන්ස් ඩෙස්ටිනේෂන් එකට. ඊට කලින් පහුවෙනිදා අපි ආවා ඕක්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි එකේ විසිට් එකකට. ඉතින් ඔයාලා දැක්කේ ඒ යුනි එක. ඉතින් ඒ විදිහට අපි දෙවනි දවසේ ඕක්ලන්ඩ් to පාම්ස්ටන් නෝර්ත් ෆ්ලයිට් එක ගත්තා. ඉතින් දැන් ඉන්නේ ඒ ෆ්ලයිට් එකේ. ඉතින් මේ ජර්නි එක පැයක් වගේ තියෙන්නේ. හරිම ලස්සන කොළ පාටක් තමයි එළිය දකින්න තිබ්බේ. මොකද මට හිතුණ විදිහට මෙල්බර්න් වලට වැඩිය නිව්සීලන්ඩ් හරිම ලස්සන කොළ පාටක් තියෙනවා. ඉතින් එදා හොඳටම අවුව දවසක්. ඉතින් ලස්සනට මේ විදිහට තමයි වින්ඩෝ එකෙන් view එක තිබ්බේ.
ඊට පස්සේ මම දවස් කීපයක්ම කන්ෆරන්ස් එකට ගියා. ඉතින් කන්ෆරන්ස් එකේ වැඩ ටිකට ෆෝකස් කරන්න ඕන නිසා මම කන්ෆරන්ස් එක ඇතුලේ කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. මොකද මට ප්‍රසන්ටේෂන් එකක් තිබ්බා. මම ඒකට ප්‍රිපෙයාර් වෙන්න තිබ්බා. පොඩ්ඩක් නර්වස් වෙලා හිටියේ. ඉතින් මේ දේවල් මම කිසිම දෙයක් වීඩියෝ ගත්තේ නැහැ. ඉතින් දැන් මේ ඉන්නේ පාමස්ටන් නෝත් සිටි එකේ. ඇකමඩේෂන්ස් තිබ්බේ ළඟමයි. ඉතින් එතනම තමා මේ සිටි එක තිබ්බේ. ඉතින් සිටි සෙන්ටර් එකට අපි ආවා. ඉතින් එතන තියෙන ක්ලොක් ටවර් මේ දේවල් ටික බලලා ෆොටෝස් ටිකක් ගහලා අපි දැන් මේ යන්නේ සුවිනියර්ස් ගන්න. ඉතින් කොහේ ගියත් වගේ බ්‍රිජ් මැග්නට් එකක් ගත්තා. ඒ වගේම නිව්සීලන්ඩ් ලෝගෝ එක තියෙන කැප් එකක් ගත්තා. ඉතින් දැන් මේ ඉන්නේ ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකකට ලන්ච් එක ගන්න යන ගමන්. ඉතින් කොහේ ගියත් අපිට ලංකාවේ කෑම අමතක කරන්න බෑනේ. ඉතින් නිව්සීලන්ඩ් ගිහිල්ලත් මුලින්ම බැලුවේ ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට්ස්. ඉතින් මේ view එක තියෙන්නේ අපි ඉන්න මොටෙල් එකට. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ අපි කන්ෆරන්ස් ඉවර වෙලා හවස ටයිම් එකක පොඩි වෝක් එකක් යන්න. මොකද ඉස්සරහා ලස්සන ගඟක් තියෙනවා, ලස්සන පාක් එකක් වගේ එක. ඉතින් එතනට යන්න තමයි අපි මේ දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් හරි ලස්සනටම අපි බල තිබ්බා. ඉතින් ඒ දේවල් බලවල ජාලුවෝ ටික අපි කතා කර කර පයින්ම ගියා. හරි කාඩ් එක ඇතුළේ නේද? අපි බෑග් එකත් එක්ක ඉතින් දැන් අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. මොකද අද තමා අපි නිව්සීලන්ඩ් වල ඉන්න ලාස්ට් ඩේ එක. ඉතින් අපි අදත් ෆ්ලයිට්ස් දෙකක් ගන්න ඕන. ඉතින් දැන් එයාපෝට් එකට යන්න තමා මේ වැස්ති වෙලා ඉන්නේ. අපි මුලින්ම යන්නේ පාමස්ටන් නෝත් එයාපෝට් එකට. අපේ මොටෙල් එක ළඟ ඉඳලම අපිට බස් එකක් තියෙනවා. ඉතින් ඒක යන්න පුළුවන් නිසා අපි හැමෝම බස් එකේ එනකම් තමා මේ ඉන්නේ. දැන් ඉතින් එයාපෝට් එකට ආවා. අපේ වැඩ ටික ඔක්කොම කරගෙන අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් අපි හැමෝම එයාපෝට් එක ඇතුලේ තියෙන මේ කැෆේ එකෙන් තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ. ඉතින් අපි යාළුවෝ ටික ෂෙයා කරගන්න පුළුවන් විදියට එක එක දේවල් ගත්තා. ඉතින් කොෆි ගත්තා. ඒත් එක්කම
ඒ දේවල් ටික ඉවර වෙලා අපි දැන් ෆ්ලයිට් එකට බෝඩ් වෙන තමා මේ යන්නේ. ඒක ඉතින් ඩොමස්ටික් ෆ්ලයිට් එකක්. අපි මේ ට්‍රිප් එක නෙමෙයි ඉතින්. අපි මේ ජර්නි එකම ඔක්කොම අපි ගත්තේ එයා නිව්සීලන්ඩ් ෆ්ලයිට්. සෝ ඉතින් හරිම ලස්සනයි. කලින් අපි එනකොට දැක්ක වගේම ලස්සන view එකක් තමා තිබුණේ. පාමස්ටන් නෝත් කියන්නේ නිකක් රීජනල් පැත්තක් නිසා ඉතින් හරිම ග්‍රීනරි. මේ ලස්සනම view එක අපි දැක්කේ ලස්සන ස්නෝවි මවුන්ටන් එකක්. ඉතින් මම ෆස්ට් ටයිම් මේ වගේ දෙයක් දැක්ක ෆ්ලයි කරද්දී. ඊට පස්සේ අපි පාමස්ටන් නෝත් වලින් ඕක්ලන්ඩ් වලට ආවා. දැන් ඕක්ලන්ඩ් වලින් අපේ ඊළඟ ෆ්ලයිට් එක තියෙනවා. ඉතින් අපි ඒකෙදි නම් මට මගේ යාළුවෙක් එක ළඟ ඉන්න පුළුවන් වුණා. එක ළඟ සීට්ස් තමයි අපි දෙන්න බුක් කළේ. ඉතින් මේ අයිස්ක්‍රීම් එක නිව්සීලන්ඩ් බ්‍රෑන්ඩ් එකක්. ඒක හරිම රසයි. ඒත් එක්කම අපිට මේ ටික තමයි අපේ මීල් එක විදියට ලැබුණේ. මොකද කලින් පාරේ යනකොට මට ගන්න බැරි වුණා. මම මීට් ඔප්ෂන්ස් වලට යන්නේ නැති නිසා. ඉතින් මේ පාර මට වෙජිටේරියන් ඔප්ෂන්ස් ලැබුණා. ඉතින් එදා ඉතින් අපි හවස් වෙද්දී අපිට මෙල්බන් වලට එන්න පුළුවන් වුණා. ඉතින් මේ ගත කරපු දවස් ටික හරිම සුන්දර දවස් ටිකක්. මගේ යාළුවෝ එක්ක ඒත් එක්ක මගේ කැම්පස් එකේ මගේ සුපර්වයිසර්ස්ලා එක්ක. ඉතින් මං ඒ හැමෝටම මේ වෙලාවේ හරිම ග්‍රේට්ෆුල් and thankful මේ වගේ opportunity එකක් ඉතින් අපිට ලබා දුන්නට. මම ගත්ත ෆොටෝස් ටිකක්නොත් මේ විදියට දාන්නම් වීඩියෝ එකටම ඔයාලට බලන්න. ඉතින් අදට ගිහින් එන්නම්. Thank you so much මගේ වීඩියෝ එක බලුවට.